අපිට මේ සැරේ කුඹුරු වලට වුණු හානිය. ඔව් සර් අපි හඳුනාගෙන තියෙනවා. අපේ 2025 26 මහකන්නේ ඉලක්කය උනේ හෙක්ටයාර 21968ක්. එතකොට ඔය සිදුවීම් අපදා වෙන අවස්ථාව වෙනකොට අපේ හෙක්ටයාර 13440ක වගේ ප්‍රමාණයක වගා විස්ථාපිත කරලා තිබුණා. මේකෙන් සර් හෙක්ටයාර 3403ක ප්‍රමාණයක් තමයි අපි මේ බලපෑමට ලක් වෙලා තියෙන්නේ. නමුත් ඒ ප්‍රමාණයනොත් ගොවින් පොරොන්දු වෙලා තියෙනවා අපිට ඊට භාගයකට වගා ප්‍රමාණයක් නැවත වගා කරන්න. මේ 3403න් නැවත වගා කළ හැකි වාරි මාර්ග පහසුකම් නිසා වගා කළ නොහැකි වැලි සහ රොම්මඩ පිරීම නිසා වගා කළ නොහැකි කියලා දත්තයක් තියෙනවද? සර් හෙක්ටයාර 500ක් තමයි අපිට ගැටලුවක් තියෙන්නේ. මේ වගා කරන්න බැරි 500 ගණනේ වාරි මාර්ග පහසුකම් නැති නිසා කොච්චර තියෙනවද? සර් එහෙම ගැටලුවක් ගත්තේ නැහැ. අපි ගොවින්ගෙන් තමයි අපි තොරතුරු ගත්තේ. දෙසැම්බර් 30 වෙනකොට වගා කරලා අවසන් වෙන්න නම් අපි මේගොල්ලන්ට මුදල් ටික ඉක්මනින්ම ලබා දෙන්න ඕන. බිත්තර වී ප්‍රශ්නෙට අපිට බිත්තර වී වල ප්‍රශ්නයක් එන්නේ නැද්ද? අත්කෘෂිකර්ම දෙපාර්තමේන්තෙන්. ඒතකොට වී වගා සර් අපේ විශේෂයෙන්ම පූර්ණ හාරණි හෙක්ටයාර 620ක් තමයි පූර්ණ හාරණි සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමාලා කියන්නේ මේ කුඹුරු ගැනම නේද? ඔව් සර්. ඉතින් මේ 3400ක් කියනවා. මේක සර් අමාත්‍යාංශ ඩේටා තමයි මම කියන්නේ. එතකොට අපිට පූර්ණ හානි 620ක් හෙක්ටයාර සිද්ධ වෙලා තියෙනවා. ඒකට බිත්තරි පූර්ණ හානි 620ක් කියන්නේ අක්කර 620ද සිදුවීම 620ද? නෑ පූර්ණ හානි හෙක්ටයාර 620ක් වී වගාව. මෙතුමා අපි ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ඒ කියන්නේ ඔහොම ඉන්න. ඔව් සර්. මම කියන්නේ සර් මහවාරි මාර්ගයි ගොවි ජන සේවා එකයි දෙක වෙනමද කියන්නේ? නෑ සර් මේ කියන්නේ දිස්ත්‍රික්කෙම මහමාරි මහවැලි අන්තර්පළාත් පළාත් සභා සියල්ලම. මේ කියන්නේ අපි සුළු වාරි වලට එන්නේ. එතකොට රයිට් අපි බලමු. හොඳයි කමක් නෑ අපිට ඕනකම තියෙන මෙච්චර. තොරතුරු සර් ඇත්තටම මේ තොරතුරු හරි ගැටලුවක් තමයි හැමදාම ආයතන දෙකක් ගත්තාම ආයතන දෙකෙන් හැමදාම යන්නේ වෙනස් තොරතුරු තමයි යන්නේ. ඉතින් අපි කුසිකාම ඒ නිසාම තමයි ඕගොල්ලන්ගේ තොරතුරු නිසාම තමයි මම ඔයගොල්ලන්ට කියන්න එක උදාහරණයක්. ගිය සැරේ නොවැම්බර් දෙසැම්බර් හාල් එකේ ඇති වෙනකොට ඕගොල්ලන්ගේ දත්ත මත අපිට ඉදිරිපත් කරා හාල් අතිරික්තයක් තියෙනවා කියලා. ඒක තමයි අපිට සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙනකොට අපිට ආපු දත්තේ හාල් අතිරික්තයක් තියෙනවා කියලා. නමුත් දෙසැම්බර් විතර වෙනකොට මාකට් එකෙන් එනවා හාල් හිගයක් තියෙනවා කියලා. ඒකට මේ දත්ත හරි වැදගත්. ඒ කියන්නේ අපේ පහළ මට්ටමේ නිලධාරීන්ට වැදගත්ම දේ හොඳ දත්ත අවශ්‍යයි අපිට ආර්ථික තීන්දුව ගන්න මොකද්ද කරන්න කියලා සැලසුම් කරන්න. දැන් අපිට දත්තයක් ඕනනේ. අපිට මේ දත්තේ වැදගත් මොකද්ද? එකක් අපි මේ ගොවීන්ට මේ මුදල් ප්‍රමාණය ලබා දෙන්න මේ දත්තය අවශ්‍යයි. දෙක ලබා දෙන මුදල කොච්චරද කියලා තීරණය කරන්නත්. ඒක භාණ්ඩාගාරයට කොච්චර වැයබරක් දරා ගන්න පුළුවන්ද කියලා තීරණය කරන්නත් අපිට මේ දත්තය අවශ්‍යයි. අපිට මේ ප්‍රමාණය අඩු වෙනවා වැඩි දීමනාවක් දෙන්න පුළුවන්. ඒ ප්‍රමාණය වැඩි නම් අපේ දීමනාව යම් ප්‍රමාණයට අඩු වෙනවා. ඒ ඔක්කොම අපි දත්ත මතනේ තීරණය කරන්නේ. ඒ නිසා හැම වෙලාවම අපිට දිගටම තිබුණු අත්දැකීම තමයි මේ දත්තවල පටලැවිල්ලක් තියෙනවා කුසිකර්ම දෙපාර්තමේන්තුවේ අමාත්‍යංශයෙන් අපිට එන දත්තවල ගැටලුවක් තියෙන